හෙලෝ කොල්ලනේ ඔන්න අදත් තරංආම GTA 5 ගේම් එකේ ගේම් ප්ලේ එකක් ඉතින් හැමෝ සාදරින් පිළිගන්නවා අදත් YouTube චැනල් එකට ඉතින් අද වීඩියෝකේදී අපි කරන්න යන්නේ ක්ලබ් එකට පහර දෙන්න යන්න මෙන්න මේ වැනිලා යුනිකෝන් කියන ක්ලබ් එකට පහර දෙන්න තමයි යන්නේ මං අද ඉතින් මං කලින් වීඩියෝකේදී කිව්වා ටැක්සි එකක් දුවලා කීයක් කරේ හම්බ කරගෙන පිස්තල් එකක් එම ගමු කියලා ඉතින් අපි මේ වැඩේ කරමු තව ඉස්සරහට තියෙන වීඩියෝ එකකදී ඉතින් අද වීඩියෝ එකේදී මට හිතුණා මෙන්න මේ වැනිලා යුනිකෝන් කියන ක්ලබ් එකට පහර දුන්නා නම් හොඳයි කියලා ඉතින් ඉස්සලාම මගේ ළඟ තුවක්කු නෑ මොනවද රේඩියෝ කරනවා තුවක්කු මොනවත් නෑ මගේ ළඟ ඉස්සලාම අපි ගිහිල්ලා තුවක්කු මොනවත් නෑ අපි ඉස්සලාම ඇමිනේෂන් එකකට ගිහිල්ලා ඉස්සලා තුවක්කු ටිකක් අරන් එමු ඉතින් පිස්ටල් එකක් විතරයි මම ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ගිහිල්ලා බලමු එතන තියෙන හොඳ තුවක්කු තිබ්බොත් මොකක් හරි හොඳ එකක් තව අරගෙන ලයින් එකක් ගහන්න බලමු ඉතින් ලස්සන කාර් එකක් කළු පාටට මේකින් ගිහිල්ලා මෙන්න මෙතන තමයි ඇමිනේෂන් එක තියෙන්නේ ලස්සනට නැවැත්තුවා හරි අපි යන් ඇතුළට ගිහිල්ලා ගන්ස් දෙක තුනක් තෝරගෙන ගිහිල්ලා ක්ලබ් එකට පහර දෙමු අම්මට දෙයක් ගන්ස් ඔක්කොම මම අන්ලොක් කරලා මම කලින් ගහපු ගේම් එකේ ඒක සේව් වෙලාද කොහෙද තියෙන්නේ අඩේ අරක තියෙනවා අනේ අන්ලොක් කරලා නෑ හරි අපි ළඟ තියෙන අපි SMG එකක් විතර ගමු මේක MP5 එක බුලට් ටිකක් ගමු ඇති 210ක් තියෙනවා ක්ලිප් එක එක්ස්ටෙන්ඩ් කරගමු හරි ෆ්ලෑෂ් ලයිට් ගන්න ඕන වෙන්නේ නැහැ ස්කෝප් එක සප්‍රෙස් එකක් නම් හොඳයි වගේ සවුන්ඩ් ඇහෙන්නේ තියෙනවා ආයෙ මං ගන්නේ පිස්ටල් එකක් විතරයි වෙන මං හිතන්නේ ලොකු තුවක්කු නෑ මොනවත් පිස්ටල් එකක් තියෙනවා M9 එක එන්න එක ගමු රවුන්ස් ටිකක් දාගමු 100ක් වගේ මේක නම් 200ක් තිබුණාට අවුලක් නැහැ එක්ස්ටෙන්ඩර් ක්ලිප් එකක් දාගමු ෆ්ලෑෂ් ලයිට් එකක් ඕනේ මට හිතුණා ගන්න එක පොඩක් කලර් වෙනස් කරන්න හොඳයි වගේ කියලා මේකට මම සප්‍රෙස් එකක් දාන්නේ මොකද සවුන්ඩ් එක හෙන්න ඕනේ ගන්න එකෙන් ෂූට් කරන්න නිසා සප්‍රෙස් එකක් පාවිච්චි කරන්නේ නැහැ මම ඒකට දැන් අපේ ගන්ස් ටික රෙඩි දැන් අපි යන් ක්ලබ් එකට ගිහිල්ලා ඉස්සරහා ඉන්න බොඩිගාඩ්ටත් වැඩේ දීලා ඇතුළේ ඉන්න උන්ටත් වැඩේ දීලා පොඩි ආතල්ලක මං කිසිම පාස්වර්ඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ බැරි වෙලාවත් මේකදී මැදදී මම මැරුණොත් එතනින් ක්ලබ් එකට පහර දෙන සීන් එක ඉවර කරනවා බලමු පොලිසියත් එයි දැන් පොලිසියලත් ෂොට් එක දීලා ඇතුළේ මං හිතන්නේ ගන්ස් තියෙනුන් වැඩි නෑ බොඩිගාඩ්ස්ලා කීප දෙනෙක් විතරයි ඉන්නේ ඔක අස්සේ ඒ දෙන්නේ තුන් දෙනෙක් වගේ ඉන්නේ ඉස්සරහා ඉන්න එක විතරයි ඉතින් හරි කායක පාක් කරා ලස්සන්ට පාක් කරමන ගාන්ට ස්ලොට් එක්කට බලලා අන්න හරි දැන් අපි දාගම් මේක ෆස් පර්සන් විව් එක කර අන්න හරි දැන් යංකො බලන්න මූ කියනවා මේ ගන්සරගන්න බෑ කියලා හිට පට හල්ලෝ බ්‍රෝ හරි ඕකේ ඉස්සල මේක ඇතුළේ ඉන්න එක පාර දෙන්න නැත්තම් ඇතුළේ යන්න හරි හරි ඉස්සලා රිසෙප්ෂන් එකේ ඉන්න අඩෝ ගෑනු තුනෝ let's do this motherfuckers දැන් මේ සින් කීතරාද හරි මේක ඇතුළට යන මේක ඇතුළේ කවුරුද ඉන්නවා අනේ ඇතුළේ ඩ්‍රෙසින් රූම් එක උඩු කරන්න බෑ මේක එහා පැත්තේ දොරෙන් එළියට යන්න පුළුවන් දොරෙන් එළියට යන්න පුළුවන් කවුරුද මැනේජර් එක උඩු මේ අම්මලේ දොර වහලා පොලිසිය ඇතුළට ඇවිල්ලා reload ඔය හරි වරින් ඇතුළ අඩු වරින් හරි උන්වරයි ෂොට් ගන්නයක් ගන්න පුළුවන් මට මෙතන ෂොට් ගන්න එක අරගෙන ෂොට් ගන්න එකට මේක හොඳයි මට හරි ඇතුළේට පොන්ටි ඉවරයි
ෂොට් ගන්නට මාරු වුණේ. අපෝ ෂොට් 8යි තියෙන්නේ. සික් විතරක්. අපි යන් ඉස්සරහා ෆ්‍රන්ට් ඩෝර් එක ළඟට. දැන් ඉන්න ඔතන නම් එනඋන්ට ෂූට් කරන්න බලන්න. අඩේ. අම්මට තිරෝනේ. ප්ලීස් එන්න ඇතුළට. ඔයන් කොටත් හරියට මෙතන ඉන්නේ බෝරින් වගේ නේද? ඇතුළට ගිහින් හොඳයි. හලෝ. යක් කළා ඉඳලා යන් එළියට ගිහිල්ලා කාර් එක අතර පොඩි රවුමක් දාලා අට්ටිය කරගෙන පොඩි බලමු තරු ටික නැති කරගන්න පුළුවන්ද කියලා. තරු ටික නැති කරගත්තොත් හරි නැත්නම් ඉතින් මැරෙන්න තමයි වෙන්නේ අතන. එළියට ලයින් එක පාත්වාද එළිය. ඇතුළට එන්න. හරි වෙන්නේ. හරි රමේ එකක් ඉන්න අතන එළියේ. මේ ෂොට් එක ගන්න රීලෝඩ් කරගනින් බල. යාඩි 6ක් ගිහිල්ලා විනාඩි 10කට වගේ අපි බලමු මේ වීඩියෝ ඉවර කරගන්න. අම්මට හෙල්ත එක අඩුයි. හෙල්ත එක අඩුයි. ඒකෙන් මට ස්ටෙන්ජිකට යන එක හොඳයි. මොකද නැත්තම් වරු රීලෝඩ් කරගෙන ඉන්න වෙලාවේදී මැරෙන්නේ. එයා පාර රීලෝඩ් කරන හැම වෙලාවක් යන. මෙතනින් මැරෙන්න වෙන රීලෝඩ් කරගන්න බද්ද රීලෝඩ් කරගන්න. අන්න එනවා ෆයිල් එක. පොලිසිය සමූල ඝාතනයක. පොලිසියෙන් මේක හැබැයි හොඳ එක අතට ස්ට්‍රෙස් එක නැති කරගන්න. මැරි ඉවරද? එල්ල ඉවරයි. පාස්වර්ඩ් මුකුත් ගැහුවේ නැහැ. හරි මේකේ මේ උණ්ඩටි ඉවරනකන් ගහමු. උණ්ඩටි ඉවරනාට පස්සේ එළියට ගිහිල්ලා කාර් එක දිනනවා කාර් එක ගත්තා යාම ගන්නවා. එනවා ඩයල්. හරි රීලෝඩ් කරපන් රීලෝඩ් කරන්න රීලෝඩ් කරපන් හරි කොතන පිෂුවර් මට මෙතෙන් එළියට නෑ යන්න බෑ. එළියට යන කලින් මූ මට දිනනවා. අම්මට උඹට වැඩි මේ පාස්ස දොරක් කරලා නෑ. හරියට මැරුණා. කොහොමද විනාඩි 8ක් විනාඩි 9ක් ගැහුවා පොලිසියත් එක්ක. ගේම් එක ගහලා මම දැන් පොලිසුන් මැරුවා 100ක් විතර. ක්ලබ් එකටත් ගැහුවා. ක්ලබ් එක ඇතුලේ හිටපුන්ටත් ගැහුවා. ඔන්න ඒ තමයි අපි ක්ලබ් එකට වාර දුන්නේ. ගන්ස් ටික තියෙන මුන් දන්නේ නැහැ. මෙන්න මෙතන ඉන්න මිනිහවත් බලලා දාන්න. මම දැන් ආසයි මෙන්න මේ වගේ. එකපාර ගියා. මම ගේන්නේ මරු. ඉස්සරහට ගත්තා. ෂොට් එක දෙන්නම ඉවර එක ෂොට් එකක්. හරි. දැන් තියෙන්නේ අපි තාමත් ඉන්නේ ක්ලබ් එක ළඟ. මට හිතෙනවා ක්ලබ් එකේ පොඩි ගාට් ආයි කියලා ගහන්න. ඌ නිකන් දැක්කම නම් දෙන්නම හිතෙන්නේ. මේ කාර් එක. Give me that car, dog. යන් ක්ලබ් එකට ආයි. ක්ලබ් එකට යන්න තියෙන්නේ ක්ලබ් එකට යනකොට මෙතනින් අපිට. හරි කාර් එක නැවැත්තුවා.
ක්ලබ් එකේ මූත් එක්ක වලිය ගත්තා. හරි ඔය ඉන්නේ ඩයල් එක. මොකද කරන්නේ දැන්? අලුත් වීඩියෝ එකකට යනවද නැත්තම් මේකෙම තමුණරි ආතල්ලයක් ගන්නවද කියලා. මේක තමයි කරමු. ඔය කඩයක් තියෙනවා මං හිතන්නේ කඩේ කඩන්න පුළුවන්. ඔය පොලිසියුන් ඉස්සර අයින් කරන්නේ. රිවර්ස් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙන නිසා රිවර්ස් කරන්න මං කැමරා වීව් එක මාරු කරගත්තා. හරි. පොඩ්ඩක් හැංගිලා යමු පොලිසියුන් යනකම්. රේඩියෝ එක මාදේ. අම්මට මේ කාර් එක ලස්සනයි. පොලිසියෙන් එයිද බලමු පොඩ්ඩක්. පොලිසියෙන් එයිද ඇංගිලා ඉන්න තියෙන අම්මට පොලිසම් පැහැලා දුවනවා දැන්. අපි එනකොට එහාට යන්න. මේ පැත්තට ගියාන හරි පොලිසිය ගියානේ. හරි. දැන් මම මොකද්ද කරන්නේ? කඩේ ගලන්නේ. හරියන් කඩේ ගලන්නේ. කඩේ තියෙන මෙන්න මේ හරිය. මෙන්න මේ හරියේ තියෙනවා නිකන් ග්‍රොසරි ෂොප් එකක් ගන්න මේ අන්න අපිට පුළුවන් මේක මංකොල්ල ගන්න. ඇතුළට ගිහිල්ලා පිස්තෝලෙත් තියෙනවා. එන්න මුන් ටික පොඩ්ඩක් වාත වෙයි වගේ පොඩ්ඩක් ඇතුළට ගිහින් ඉස්සර බලට එමු. තත්ත්වය කියලා. මට මේක ඇතුළට යන්න පුළුවන්. ගිහිල්ලා මෙන්න මේ කැෂියර් එකේ ඉන්නව නේද? මොකද? ඒ මරුන් කන්නවද බඩ? ඒ කොහොම ඒ කැෂියර් එක නැද්ද? කැෂියර් එක නම් තියෙනවා කවුරුත් නෑ ඩයල් එකක් ඊගස්. ඌ කණ්ඩවත් ගිහලාද එතකොට? නේ. ඒ උනේ එතකොට. මේකද ඉන්න එකෙක්. අම්මට දෙරි බෝතල් වල කුඩු කරන්න. ඒක ආවම මේකට අපිට ගන්න දෙයක් දන්නේ නැහැ. ගත්තද බෝතල් 110ක් කරා. අම්මට දෙරි කැෂියර් එකේ අර කෑෂ් බොක්ස් එකේ තව 83ක් ආවා. අම්මට දෙරි මංකොල කෑවා කඩේ. කුඩු නෑ. යා. අය බාරක්නේ ATM එකක් තිබ්බ දැන් ආයේ මේ හරිය මොකද්ද කරන්න පුළුවන් අතල් දේවල් ආතල් එකක් ගන්න පුළුවන් විදියක්. යම් පොලිස් කාර්යයක් මරන්න. පොලිසියට කියලා පොලිසිය වුණා දෙන්නේ කුන් දෙන්නට ගහමු. පොලිසිය දෙන්නේ බ්‍රදර් මෙන්න මේ පැත්තේ. පොලිසියට ගියා පොලිසිය ඉන්න ඉස්සරහ දෙන්නේ කල්ලක් දාගෙන උන් දෙන්නට මේ ෂූට් කරලා මරවුවා. ඊට පස්සේ මං කියලා දෙන්න මේ ඉක්මනට පොලිසිය නැති කරගන්න. හරි. අන්න දැන් මේක දාගත්ත ගියා. මේන ඩයල් එක. කොපි බීබී ගියා රීලෝඩ් කරගත්ත දීවා. අම්මට ටික අහනවා මේ. අඩෝ වදිනවා. ඉක්මනට යා. හරි ඔහොම පොලිසියට ගහව ගමන් ෂණිකව යන්න ඕනේ මෙන්න කෝච්චි රේල් පාර දා. රේල් පාර ළඟට ගිහලා රේල් පාරෙන් දාගන්නවා අපි ඇතුළට. මේ පොඩක් කෙලවෙනවා මේ කෝච්චියක් වෙන්න මට යන්න දෙන්න මලකෙදි. අන්න දැන් නම් ඉතින් කෙලවෙනවා. හරි ඔන්න ඔය විදිහට රේල් පාරට දාගත්තට පස්සේ බලු බල්ලෙට තමයි මාවල්ල. හරි නම් මෙතනින් නවත්තගත්තත් ඇති. මෙතනින් නවත්තගෙන ඉන්නකොට පොලිසියෙන් නෑ මං ඉඳලා පස්සේ. පොඩ නවත්තන් ඉන්න පොලිසිය මේ වුණා ආවොත් තමයි කේස් එක ඇතුළට මොකෙක් හරි එකෙක් ඇතුළට ආවේ නැත්තම් නම් ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්දලා අපිට තරු ටික නැති කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් උත්තර පොලිසියට ගැහුවොත් එහෙනම් තරු නැති කරගන්න ඔය විදියට. නැතත් වෙන විදියට තරු පෙරුණත් ඔය විදියටම නැති කරගන්න පුළුවන්. රේල් පාරේ මේ බින්ගයක් අස රින්ග ගත්තා නම් හරි. ආයේ මොකෙටවත් බෑ හොයාගන්න. හැබැයි ඉතින් අර අපිත් එක්කම ළඟින් ආවොත් එතකොට හරි. එතකොට අහුවෙනවා. අම්මට ආය අහුණා. කාටද අහුනේ? රේන ඩයල් එක. දැන් ඉතින් දුවන්න තියෙන පුතේ. දුවන්න කියන ඕකේ තව බින්ගයක් තියෙන ඉස්සරහා. ඒ බින්ගය ඇස්සරි කියලා හරි. යන් කොහම? හෙලිකොප්ටරෙන් පන්නනවා. හෙලිකොප්ටර් පැන්නවන්න අවුලන්නේ අපි එළියේ නෙවෙයි ඉන්නේ. එළියේ හිටියොත් තමයි වදින්නේ හතර අතේ. මම අපරාධ අතින් අපිට පේන්ට් වෙනස් කරගන්න තිබ්බා. කවන්නේ. ඔහොම ගිහිල්ලා මේ මෙතන ඉස්සරහා තව බින්ගයක්. ওই බින්ගය අසරින්ග ගත්තට පස්සේ නම් මොකෙටවත් අල්ලන්න බෑ. හැබැයි ඉතින් පරිස්සමෙන් බලන් ඉන්න නම් කෝච්චි එනවා පස්සේ. කෝච්චි වල හැප්පුණා නම් අවුලක් නෑ මං හිතන්නේ තල්ලු කරා යනවා. මේ
අනේ මන්ද ඒක මම try කරලා බලමු අපි ඉස්සර try කරලා එක. හරි. ඩ්‍රිෆ්ට් කරලා ගන්නට කරකලා ගත්ත මම තව ආතල් දැන් ගන්න යන්නේ මේ තරු ටික නැති වුණාට පස්සේ ගිහිල්ලා අපි ඔතන ඉන්නවා මේ අර ගෑන්ග් මෙම්බර්ස් වගේ සෙට් එකකින් උන් ටිකට ගහමු. උන් ටිකට ගහලා මැරෙමු. මැරිලා මට ඉතින් කෝච්චියක් එනවා. බලමු කෝච්චියට හැප්පිලා මොකද වෙන්නේ කියලා. මැරෙනවා. නෑ කාර් එක කුඩු වෙන්නේ කුඩු වෙන විතරයි. මම ඉතින් පුපුරයි ගත්තා. මොකක් හරි වුණා එකපාර සද්දයක් ආවා. බලමු කාර් එක හරව ගන්න අම්මට කාර් එක නම් ආ කුඩු කියන්නේ ගන්න දෙයක් නෑ. පාස්වර්ඩ් එකක් තියෙනවා ටර්ටල් කියලා. ටර්ටල් කියලා ගැහුවොත් ඔයාගේ හෙල්ත් එකත් අප් වෙනවා. ඔයා ඉන්න වාහනේ කැඩලා තියෙනවා නම් ඩැමේජ් වෙලා තියෙනවා ඒව ටිකත් රිපෙයාර් වෙනවා. ඒක ගහගම අපි ළඟට ගිහිල්ලා ටික. නැත්තම් දැන් ගහගත්තාම නර කවුද? හරි. අපි ළඟට ගිහිල්ලා ගහගමු මේ පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් එක ගහලා ඊට පස්සේ අලුතෙන්ම පටන් ගමු අරුන්ට ගහන්න. කවුද මේ අපේ අර ඉන්න පාතාලේ වගේ ඩයල් ටිකක් ඉන්නවා හරියේ. මුන් සෙට් එකට අල්ලන්න නෙලමු මේ කාර් එක හදාගෙන. එහෙනම් යමු වොයිස් අපි පාතාලෙට ගහන්න. හරි. අම්මා දැන් නම් යන්න අමාරු තත්ත්වයක් තියෙන. TURTLE අන්න හරි. ඔය තියන්නේ යම් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් වගේ. දැන් ඔහොම ගිහිල්ලා ඔතන තියෙන නිකන් අර උන්ගේ නිකන් අර මේ මොකක්ද කියන්නේ නිකන් මට කියන්න දෙයක්. ආනේ මෙතන නෙවෙයි. අම්මට දෙතන වැරදිනේ. මෙතන නෙවෙයි. කෝ එතන එතකොට. ඒක තියෙන්නේ මුගේ ගෑරේජ් එක ළඟ. මුගේ ගෑරේජ් එක තාම ඇක්ටිව් වෙලා නැහැ. මෙන්න මේ හරියද ඔය තියන්නේ. මෙන්න මෙතන. තව ඉස්සරහට. තව ඉස්සරහට යන්න තියෙනවා. අන්න අර හරියට යන්න තියෙනවා. මම බලන්න. මුගේ ගෑරේජ් එක තාම මේ තාම අවේලබල් වෙලා නැහැ. ඔය ගෑරේජ් එක ආවට පස්සේ ඔගේ වාහන 5ක් විතර පාක් කරන්න පුළුවන්. හරි මෙන්න මේ හරිය තාම මම හිතා. ඔව් මෙන්න මෙතන තමයි ඉස්සල්ලා මෙන්න මේ දම්පාට මාක් එක නැති කරගමු. හරි. ඊට පස්සේ අපි යන් අතන්ට ගහන්න. ඕ. අකෝ මගේ වැරද්ද නෙවෙයි ඌගේ වැරද්ද. ඌ වෙලා අප්පා මේ මාව තල්ලු වෙලා ගිහිල්ලා වැදුනේ. ඉන්න මෙතන. දැන් ඉතින් කරන්නේ නැහැ පොලිස් කාර්යය වද දින නැවිලා. මෙන්න මෙතන තමයි පාතාලේ ඩයල් ටික ඉන්නේ ඔය තියෙන්නේ. මෙන්න මෙතන ඉස්සර මේ තියෙන මුගේ ගෑරේජ් එක. මේ තියෙන මුගේ ගෑරේජ් එක. මට තාම යන්න බෑ ඒකට. ඒක උගේ වැරද්ද. මේ අපි මැරුමනේ කම්මැලි වෙයි දැන්. මැරුම අපි මුවත් මරාගෙන යනවා. ඊටපන් කරා. හරි. ඔන්න එර නවත්තන් ඉඳලා. අරුන්නේ වෙන්න හැප්පීද. හැප්පුණා නම් ඒ පෙට්‍රල් ෂෙඩ් එක පුරවගෙන මැරෙන්නද. ආ පෙට්‍රල් ෂෙඩ් එක පුරවගෙන මැරුවා. ඒතර වැඩේ ඉවරයි. ශීෂ්. එදුන්නේ අර පෙට්‍රල් පුරවන අඩේ මෙතන හිටියොත් එහෙම අහුවෙන්නේ පොඩි වල මේ නැත්තම් පායි chance ගන්න වෙනවා සල්ලි මේ අතර වාහනේ තුනේ වාහනේ නැගලා ඒකින් ඉල පෙට්‍රල් හෙඩ් පුරවමු ඒත් තියෙනවා මේක යන්න බෑ goodbye එහෙනම් අපි අදට වීඩියෝ එක නවත්තමු. මේ වගේ ආතල් වීඩියෝ එකකින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් හැම දිනාටම සුබ දවසක්. යන්න කලින් channel එක subscribe කරන්න. පොඩි support එකක් දෙන්න. මුලින්ම subscribersලා 1000 fill කරගන්න. ඉතින් ඒක තමයි පළවෙනි target එක මගේ 1000ක් වොන්නේ. අපි 100ක් මුලින් ගමු. ඉතින් 100ක් පුරව ගන්න පොඩි support එකක් දීලා subscribe කරලා like එකක් දාලා වීඩියෝ එකට comment එකක් දාලා යන්න එහෙනම් තව වීඩියෝ එකක් අපි මේ වගේ හැමෝම එතෙක් හැම දිනාටම සුබ දවසක්. එහෙනම් bye. මොනකට දෙමු. අම්මට එමු ගහනවා මේ. දු. හරි යාළුවෝ ආලා යන්නේ නම් අම්මුට ගාලා මාත් කරනවා. හරි. මැරෙන්නම දෙමු. හරි. හරි. හරි.